සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ low end PC වලට Windows 11 එක run වෙද්දී ඇති වෙන lag එක කොහොමද අඩු කරගන්නේ කියලා. ඒ කියන්නේ කම්පියුටරේ තියෙන අනවශ්‍ය performance එක ගන්න මේවා ටික නවත්තන්නේ කොහොමද කියලා අපි අද කතා කරන්නේ. මුලින්ම startup app disable කරන්න ඕන. ඒකට කරන්න ඕන Windows key එකත් එක්ක I එක press කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට setting Windows එක open වෙනවා. මේක අපි setting වල යන්න ඕන apps කියන එකට. දැන් මේ යට තියෙනවා status app කියලා. ඒක ක්ලික් කරලා මෙතන පෙන්නනවා අපේ කම්පියුටර් එක on වෙච්ච වෙලාවේ අපිට ඔටෝම load වෙන app ටික. ඒකෙන් අනවශ්‍ය app ටික අපිට පුළුවන් off කරගන්න. Windows system එකේ තියෙන app ටික off කරගන්න එපා. ඒක ඒ ටික ඕන අනිවාර්යෙන් run වෙන්න. එතන මේ තියෙන instant download manager ඒවා ඊට පස්සේ ඔයාලගේ කම්පියුටරේ තියෙන මේ WhatsApp මේවා මම off කරලා තියන්නේ. ඒ වගේ අනවශ්‍ය app ටික off කරගත්තට පස්සේ ඇත්තටම performance එක මේ අඩු වෙන එක ගොඩක් ඒ කියන්නේ startup එකේදී lag වෙන එක ගොඩක් අඩු වෙනවා. දෙවෙනි step එක තමයි Windows එක අනිවාර්යෙන් active කරලා තියෙන්න ඕනේ. දැන් මගේ නම් active කරලා තියෙන්නේ. එහෙම active කරේ නැත්නම් ටික දවසක් ඇති blacklist screen වෙනවා. ඒ කියන්නේ මේ වගේ wallpaper එකක් theme එකක් කිසිම දෙයක් පෙන්වන්නේ නැතුව යනවා. ඒක මේ ඔයාලගේ මෙතන මෙන්න මේ වගේ site එකේ තියෙන active Windows කියලා. අනිවාර්යෙන් එහෙම active Windows කියලා තිබ්බොත් අනිවාර්යෙන් Windows එක active කරන්න ඕන. මේක ඇත්තටම crack කරලා එහෙම සමහර කට්ටිය දා ගන්නවා. ඒක මේ ඇත්තටම සාර්ථක නෑ. මොකද මේ කම්පියුටරේ සේෆ්ටි එකට මම නම් ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලට මේ පුළුවන් www.keypants.website එකට ගිහිල්ලා 150ක ඩිස්කවුන්ට් එකක් එක්ක Windows key එක ගන්න. ඒකට ඇත්තටම මේ ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා. Windows key එකට නම් මේ JD50 කියලා ගහපුවම 150ක ඇඩ් වෙනවා. ඊට පස්සේ තමයි මේ ඒකේ තව ඔෆිස් පැකේජ් වල ලයිසන් කී එකක් තියෙනවා. ඒකට ගහන්න ඕන JD62 කියලා. 62 කියලා ගහුවට පස්සේ 162ක ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා ඒකට. ඇත්තටම ඒ කියන්නේ වෙබ්සයිට් එකෙන් මේ අපිට ගන්න පුළුවන් මේ හරිම විදිහට ඒක. එතකොට ඊළඟ දේ තමයි අපි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. කම්පියුටරේ තියෙනවා ටෙම්පරරි ෆයිල් තියෙනවානේ. මේ වගේ කම්පියුටර් එක පිපුණාම ඇත්තටම කම්පියුටරේ සෑහෙන ලැග් වෙන්න පටන් ගන්නවා. ඒකට අපි storage sense කියන එක Windows 11 වලට ඒක දෙනවා. ඒක ඇක්ටිව් කරලා තියෙන්න ඕන. ඒකටත් කරන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලා setting එකට යන්න ඕන. මම දැන් Windows key එකයි I අකුරයි press කරලා setting එකට යනවා. ඊට පස්සේ මේකේ තියෙනවා storage කියන එක යටතේ storage sense කියලා. මේ තියෙන්නේ storage sense කියලා. මේක අපි මේ tick off කියන tick එක on කරගන්න ඕන. ඊට පස්සේ මේක මේ විදිහට ඇතුළට ගියාට පස්සේ අපිට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තියෙනවා run storage sense කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ අහනවා අපිට storage එකේ temporary files green ගන්න ඕන දවස ගන්නද මෙදින every day every week every month එකෙන් දවස ගන්නත් පුළුවන්, සතියකට සැරයක් වුණත් පුළුවන්, මාසෙකට සැරයක් වුණත් පුළුවන්. සාමාන්‍ය මම නම් දාලා තින්නේ සතියකට සැරයක්. ඒ කියන්නේ සතියකට සැරයක් හැම සතියෙම මේ අනවශ්‍ය ෆයිල් එක ක්ලීන් කරනවා. ඊට පස්සේ අපිට ආයෙ පුළුවන් මේකේ delete file in your recycle bin කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට delete කරන ෆයිල් යන්නේ recycle bin එකට. අපිට ඔකත් විතරම මේ delete ඒ කියන්නේ empty කරන්න බැරුව යනවා. ඒක ඇත්තටම මම නම් empty වෙන්න auto empty වෙන්න දාලා නැහැ. මොකද හදිස්සි හරි අපිට අවශ්‍ය ෆයිල් එක delete වෙලා තිබ්බත් අපිට recycle bin එකෙන් ගන්න පුළුවන් ඉඳලා. හැබැයි මේකේ ඕනනම් අපිට පුළුවන් රීසයිකල් bin එකෙන් දාන ෆයිලුත් ඔටෝම ඩිලීට් කරන්න හදන්න. ඒකත් දවස ගානේ වුණත් දවස් 10කට වුණත් දවස් 30කට සැරයක් වුණත් එහෙම දාන්න පුළුවන්. මේ ඩිෆෝල්ට් තියෙන්නේ දවස් 30කට සැරයක් මම දාලා තියෙන්නේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් දවස් 30ක් යනකොට අනවශ්‍ය දේවල් වේරම ක්ලීන් කරනවා කොහොමද. එහෙම ඕන නැත්නම් never කියන එක දෙන්නත් පුළුවන් මේ විදිහට. ඒක ඔයාලගේ කැමැත්ත අනුව තීරණය වෙන්නේ. ඊට පස්සේ මේක තියෙනවා දැන් අපිට ඕන නම් පුළුවන් අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන ෆයිල් තියෙන්නේ. ඒවත් අනවශ්‍ය දේවල් තියෙනවානේ. අපේ එක මේ zip ෆයිල් ඒවා ඕන නම් අපිට පුළුවන් ඔටෝමැටිකලි ඩිලීට් කරන්න. ටිකක් මේ යට තියෙන ඔප්ෂන් එක තියෙන්නේ. ඒක මම never දීලා තියෙන්නේ. මොකද මම ඩවුන්ලෝඩ් කරනවා මට ආයෙ පස්සේ ඕන වෙන නිසා.
ඒකත් කැමති කෙනෙක්ට පුළුවන් ඒ විදිහට අවශ්‍ය දින ගානට දවසට දවස් 14ට දවස් 30ට දවස් 70ට එහෙම දාගන්න. ඊට පස්සේ මේ ඇත්තටම මේ සෙටින් එක ඔන් කරලා තියෙන එක ගොඩක් වටිනවා. මොකද කම්පියුටරේ ට්‍රෑෂ් ෆයිල් ඉතුරු වෙන්නෙම නැහැ එතකොට. ඒ කියන්නේ කම්පියුටරේට අනවශ්‍ය ෆයිල් සියල්ලම අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් මෙතනින් තව පුළුවන් මේ ස්ටෝරේජ් සෙන්ස් කියන එකට ආයෙ ඇවිල්ලා ඒක යට තියෙනවා ක්ලීන් අප් රෙකමෙන්ඩේෂන්. ඒකට ගිහිල්ලා මේ විදිහට රීසයිකල් බින් එකේ ඩවුන්ලෝඩ් කරලා තියෙන මේ විදිහට ෆයිල් ටික එතනින්ම ක්ලීන් කරන්නත් පුළුවන්. නැත්නම් මේ තියෙන large unused app කියලා ඒවට ගිහිල්ලා අපි පාවිච්චි කරන්න නැති app ඔය අවශ්‍ය app තියෙනවනේ ඒවා delete කරන්නත් පුළුවන්. unused app කියන එකෙන් අපි පාවිච්චි නොකරන app පෙන්නනවා. දැන් මගේ මේ ෆොටෝ එඩිටර් එකක් තියෙනවා. මම ඇත්තටම මේක පාවිච්චි කරන්නේ නැහැ. මම මේක අයින් කරලා දානවා මේ විදිහට. එන්න මේ විදිහට මේම ක්ලීන් කරන්න පුළුවන්. දැන් ඉන්නේ app එක අයින් වෙලා තියෙන්නේ. අපි පාවිච්චි කරන්නේ නැති app ඇත්තටම වැඩක් නැහැ නේ තියාගෙන කම්පියුටර් ස්ටෝර් වෙන එක නෙවෙන්නේ. ඊළඟ ඔප්ෂන් එක තමයි සිස්ටම් කන්ෆිගරේෂන් කියන්නේ අපේ කම්පියුටරේ ඔන් වෙනකොට කම්පියුටරේ බූට් වෙන වෙලාවේ ගන්න වෙලාව අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කම්පියුටරේ ඇත්තටම ඩුවල් බූට් වෙන්න හදලා තියෙනවා නම් ඒ කියන්නේ ඩුවල් බූට් විදිහට ඔපරේටින් සිස්ටම් දෙකක් තියෙනවා නම් ඒක කම්පියුටර් විසින් චෙක් කරගන්න වෙලාවක් ගන්නවා. ඒකත් මේ අපිට අවශ්‍ය නැත්නම් අයින් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් කම්පියුටර් දැන් ඩුවල් බූට් වෙන්න හදලා නැහැනේ. ඒකට අපි සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕන සිස්ටම් කන්ෆිගරේෂන් කියලා. එන්න මේ විදිහට මේකට ගියාම මේක මේ බූට් කියන ඔප්ෂන් එකට යන්න ඕන. ඊට මෙතන මේ ටයිම් අවුට් කියන එකේ තියෙනවා 30 සෙකන්ඩ් කියලා. ඇත්තටම මේකට තප්පර 30ක් විතරනේ කිසිම තේරුමක් නැහැ. මොකද ඩුවල් බූට් කරලා නැත්නම් අපරාධ මේ කාලය. දැන් මම මේක 3 සෙකන්ඩ් වලට මේ විදිහට අඩු කරනවා. අඩු කරලා මේ විදිහට ඕකේ කරගන්නවා. මේකෙන් අපේ කම්පියුටරේ ඇත්තටම බූට් වෙන්න යන වෙලාව මේ ඉතුරු වෙනවා. ඊළඟ ඔප්ෂන් එක තමයි මේ Windows 11 එකේ ඇත්තටම ඇනිමේෂන් ගොඩක් වැඩි. ඇත්තටම ඔයා මේක හිතන්නකෝ ඔයාගේ වැඩවලට විතරක් පාවිච්චි කරනවා නම් බොරුවට සිස්ටම් එකේ ඇනිමේෂන් වලට පර්ෆෝමන්ස් එක එතන එක තේරුමක් නැහැ. ඔයා දැන් හිතන්න මේ විදිහට ෆයිල් එක ඔයා මේ විදිහට මේ එනකොට මේක මිනිමයිස් කරනකොට එහෙම වින්ඩෝ එක අමුතියක් අර අමුතු ඇනිමේෂන් එකක් මේකේ තියෙනවානේ. මේ වගේ ඇත්තටම මේකට පර්ෆෝමන්ස් එක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම මේ යට තියෙන මේ අවුට්ඩෝර් උවට ඇත්තටම පර්ෆෝමන්ස් අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් මේවා අයින් කරගන්න. ඒකටත් අපිට තියෙන Windows key එකයි I එකයි press කරලා මේ විදිහට සිස්ටම් වල යටටම යන්න ඕන about කියන එකට. ඊට පස්සේ මෙතන තියෙනවා advanced system settings කියලා. ඒකට ගිහිල්ලා මේකේ තියෙනවා performance කියන එක යටතේ settings කියලා. හරි. මේ තියෙන්නේ default එන විදිය adjust for best appearance කියන එක. අපිට පුළුවන් මේක adjust for best performance කියන එකට දීලා මේ විදිය animation ටික අයින් කරලා computer එක speed up කරගන්න. ඔන්න දැන් බලන්න මම මේක apply කරාම දැන් ඔන්න මේ animation මොකුත් වැඩ කරන්නේ නැහැ. අපේ computer powerful එක වැඩි. එනවනේ. මේ animation ගොඩක් තියෙන ඇනිමේෂන් සියල්ලම මේ ඕෆ් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ සෙටින්ග්ස් ටික හදාගත්තාම කම්පියුටර් එක ගොඩක් ෆාස්ට් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අර තියෙන සත්‍යට වඩා 180ක් 90ක්ම කම්පියුටර් ස්පීඩ් අප් වෙනවා. ඇත්තටම මේ ටික මම ඔයාලට කියලා දුන්නේ සාමාන්‍ය low end PC ඕන කෙනෙක්ට Windows 11 මේ ඉන්ස්ටෝල් කරගෙන යූස් කරන්න පුළුවන් මේ විදිහට. ඇත්තටම RAM එක මේ RAM එක ඊට පස්සේ ප්‍රොසෙසර් එක ඒ වගේ දේවල් සාමාන්‍ය තත්ත්වයක තියෙන්න ඕන. මොකද දැන් Windows 11 කියන්නේ ඒක අලුත් OS එකක් නින්දා ඒවා තියාගෙන මේ ටික මේ විදිහට හදාගත්තට පස්සේ ඇත්තටම ස්මූත්ලි පාවිච්චි කරන්න පුළුවන්. මේ ලැග් එක ගොඩක් අඩු වෙලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා ඉන්නම් අදට. මතක් ඇදුව මගේ channel එක subscribe කරන් යන්න. ඔයාලා මම අලුතෙන් දාන වීඩියෝ ටික එතකොට ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.